දතර මේ ජනරේටුවේ ඒජන්ට් එකේ පැත්තට ආවේ අපි. ඒක මෙතනත් කරලා තියෙන එකම තමයි අර ඇත්ත මොඩල් එක ගොඩක් පවර්ෆුල් වැඩි. එතකොට අනවශ්‍ය දේවල් වලට ඒක යූස් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ මොඩල් එක සෑහෙන පවර්ෆුල් නේ Fable 5. පාවිච්චි කරන OpenAI හරි ඉස්සරහට Claude නේ. ඒවල API cost එක වැඩි මේගොල්ලන්ට. ඉතින් මේගොල්ලෝ solution එකේ දාලා තියෙන දැන් DeepSeek. OpenAI වල ඒගොල්ලන්ගේ තිබ්බා real time අපිට කතා බහ කරන්න පුළුවන්. ඕරි. ඔයගේ කොහොමද සිංහලයින් සපෝට් හරි ඉතින් අපි මේ චැනල් එක හර සම්පූර්ණම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ටෙක්නෝලොජි ගැන විශේෂයෙන්ම හැබැයි AI සම්බන්ධ කරලා AI වල මොනවද වෙන්නේ AI වල ඉස්සරහට වෙන්න බලාපොරොත්තු වෙන්න පුළුවන් මොනවද දැනට වෙමින් පවතින්නේ මොනවද හැම දෙයක්ම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි දෙන්න එකතු වෙලා ඒ ගැන තමයි සම්පූර්ණයෙන්ම කතා කරන්නේ. එතකොට මෙතනින් එහාට AI නිවුස් සම්බන්ධව AI වල අප්ඩේට්ස් ගැන අපි දිගටම ගේන්න බලාපොරොත්තු වෙනවා. හරි එතකොට මුලින්ම අපි දන්නවා සාමාන්‍යෙන් අපි කතා කරනවා ඒ ගත්හම එක බ්‍රෝඩ් කැටගර එකක් නේ එක ලොකු සිද්ධියක් තියෙනවා ඒක ඇතුළේ. එතකොට ඒක ඇතුළේ අපි කතා කරන වචන ටිකක් තියෙනවානේ මැෂින් ලර්නින් වෙන්න පුළුවන් ඩීප් ලර්නින් ඊට පස්සේ ජෙනරේටිව් AI ඒජන්ට් එකේ AI විදියට. හැබැයි අපි ඉස්සර සාමාන්‍යෙන් මැෂින් ලර්නින් මොඩල් හැදුවා. ඊට පස්සේ ඩීප් ලර්නින් යූස් කරලා නියුරල් නෙට්වර්ක් වගේ ට්‍රේන් කරා. එතකොට කොහොමද අතර මේ ජෙනරේටිව් AI ඒජන්ට් එකේ පැත්තට ආවේ අපි? ඒ ගැන මොකද්ද කේෂාන් අපි කියන්නේ? දැන් ගොඩක් අය ඇත්තටම දන්නේ අවුත් ගැන හැමෝම AI කිව්වම කතා කරන්නේ දැන් පේන්න තියෙන දේවල් chat GPT වගේ ගැන. දැන් අපි දැන් අවුරුදු කීපයකට කලින් ගත්තොත් අපි ගොඩාක් මැෂින් ලර්නින් කියලා කරේ අපි අපිට ප්‍රශ්නයක් ආපුවම අපි ඒකටම හරියන විදිහට මොඩල් එකක් හදනවා. ගොඩක් වෙලා අපි සෑහෙනලා පොට් වෙලා ට්‍රේන් කරනවා, data set හදනවා. හැබැයි ඕක ටික කාලයක් ගියාම පොඩ වෙනස් වුණා. ඒ කියන්නේ අපි දැන් ඉස්සර උනානේ NLP ප්‍රශ්නයක් ගත්තත් අපි ඒකට පොඩි මොඩල් එකක් හදලා අපි වෙක්ටර් ටිකක් හදලා අපි ඒකෙන් අපිට ඕන යූස් කේස් එක හරියන විදිහට අපි වෙනම පොඩි මොඩල් හදාගෙන NLP ගත්තත් අපි අර රෙකරඩ් නියුරල් නෙට්වර්ක් වගේ යූස් කරලා එහෙම වෙන ගේමක් ගහනවනේ. වෙන ගේමක් ගහන්න ඕන ඒ දවස්වල අපිට ඕන කරන රිසල්ට් ගන්න. ඒත් දැන් ඊට පස්සේ දැන් පොඩ ගියාට පස්සේ පේවයක් ආවා attention all you need කියලා. එතනින් පස්සේ තමයි ඔක්කොම වෙනස් වුනේ. ඊට පස්සේ transform කියලා ආග්‍රිකයක් ආවා. ඒකේ තියෙන encoder තියෙනවා, decoder තියෙනවා. ඒ වල attention layers තියෙනවා. ඒකත් එක්ක තමයි ඔය දැන් ඔයාලට පේන chat GPT වගේ ඔක්කොම හැදුනේ. ඒ හැදුනත් මුල් කාලේදී ඔක ඔච්චර හොඳට තිබ්බේ නැහැ. අපි ඒ කාලෙත් BERT මොඩල් වගේ අරගෙන ඒකට තව කෑලි ගහලා අපි ඒවට deep neural network ආයෙත් තව පොඩ්ඩ ඇඩ් කළා තමයි අපි ඒ දවස්වල රිසල්ට් ගත්ත අපිට ඕන කරන. ඒ දැන් ඒක සම්පූර්ණ වෙනස් වෙලා. දැන් LLM ගත්තාම දැන් LLM සෑහෙන දියුණුනේ. හරිය නිකන් අපි හිතනවා වගේම හිතන මට්ටමට දැන් ගොඩක් ඒ ළඟටම ඇවිල්ලා තියෙනවා. ඉතින් දැන් ඉන්නේ දැන් අපි ඒජන්ට්ස්ලා කියලා හදනවා LLM පාවිච්චි කරලා ඒවා තමයි ඔයගොල්ලෝ සමහර දකින්න ඇති සමහර ඔයගොල්ලෝ වැඩ කරන ඇප් තියෙනවා software තියෙනවා ඒවා කලින්ට වඩා ගොඩක් ඉන්ටෙලිජන්ට්. සමහරට ඔයගොල්ලෝ දන්නේ නැහැ වෙන්නේ මොකක්ද කියලා. ඇතුලේ ඇත්තටම තියෙනවා සමහරලාට අපි පාවිච්චි කරන ඒජන්ට්ස්ලා තමයි ඇතුලේ ඉන්නේ. ඒකෙන් ඔයගොල්ලෝ හිතනවා වගේම හිතලා හිතන්න chat GPT ගත්තාම ඒක අර අපි ටෙක්ස්ට් එකක් ඉන්පුට් දීලා ටෙක්ස්ට් අවුට්පුට් එකක් එන එක විතරක් නෙමෙයි. ඒක අර PDF එකක් හදා ගන්න ඕන නම් Word document එකක් හදා ගන්න ඕන ඉමේජ් එකක් ජෙනරේට් කරගන්න ඕන. ඒ හැම දෙයක්ම මේක ඇතුලෙන් කරගන්න පුළුවන් නේ අපිට. ඒ වගේනේ. හරි එතකොට කේෂාන් කිව්වා වගේ අර මේ ට්‍රන්ස්ෆෝර්ම් ආකිටෙක්චරින් පස්සේ තමයි මේ සිද්ධිය එන්නේ අර attention all you need ෆේප් එකකින් පස්සේ. එතකොට ඕකත් එක්කම ආපු දෙයක් නෙවෙයි large language model කියන එක. එතකොට large language model විදිහට අපි දන්නවා chat GPT වගේ application ගත්තොත් ඒ වගේ ඇතුලේ තියෙන OpenAI වගේ model. ඉතින් මෙන්න මේ වගේ large language model වලින් පස්සේ අර Claude ලගේ model කීපයක් ආවනේ. එතකොට Claude ලගේ use කරන Anthropic ලගේ model කීපයක් ආවා. ඒ වගේම තව මේ සිද්ධියක් ආවනේ Fable 5 Mythius ඒ වගේ model දෙයක්. ඒක ගැන මොකක්ද තියෙන අදහස? එතන Fable 5 Mythius කියන්නේ දෙකක් නෙමෙයි අතන. එක model එක තියෙන්නේ. Mythius model එක. නමුත් අර ඒක publicly දැම්මට පස්සේ ඒකෙන් වැරදි වැඩ කරයි කියලා ඊට අපි ඒකට ඒගොල්ලෝ guardrail දාලා හදපු එක තමයි Fable 5 කියලා කියන්නේ. එතන අර මේ guardrail ගැනත් අපි පොඩ්ඩක් කතා කරමුද මොකක්ද මේ guardrail වලින් මොකක්ද වෙන්නේ කියලා. ඔව් එතන දිනේෂ් guardrail වලින් අපි කරන්නේ අපිට මොකක් හරි එක පාත්යක් දිගේ ඒක අරන් යන්න ඕන නම් අපිට ඒකෙන් අපිට පුළුවන් tools හදලා මේ පාත් එක දිගේම අපිට අරන් යන්න. හරියන ළමෙක් හදනවා වගේම තමයි අපි නීති රීත් දාලා මේ එක පාත්යක් දිගේ අපි අරන් යනවා. එයාට ගයිඩ් දීලා ඊට පස්සේ වෙන පාත් වල යන්න යනවා නම් ඒක නවත්තලා ඒ වගේ තමයි guardrail කියන්නේ. අපි අර එයාගේ එයාට කරන්න පුළුවන් දේවල් ලිමිට් කරනවා ගොඩක්. අපිට ඕන දේ කරගන්න. අර පොඩි කාලේ ඉඳන් ළමයෙක්ව හදාගෙන යනවා වගේ තමයි. හදනවා වගේ තමයි. හරි එතකොට හරි පාත් එක පෙන්නලා ඒ වැරදි පාරක යනවනම් ඒවට
ලිමිටේෂන් දාලා දාලා බ්ලොක් කරලා ඊට පස්සේ ඒ තම ගාඩ්ඩිල්ලින් අපි කරන්නේ එත මෙතනත් කරලා තින ඒකම තමයි අර ඇත්ත මුදලෙක් ගොඩක් පවපුල් වැඩි එතකොට අනවශ්‍ය දේවල්ලට යස් කරන්න පුළුව ගැන මේ මොඩල එක සෑහෙන පවහුල්න්නේ ෆේබල් ෆයි තැන්ට වෙලදෙන පවපු මුදලෙක් වන හ පබ්ලිකලේබල් වෙන්ඩ නියමිත හොඳ මුදල එක මේක එවුණට වෙන්ඩ පුලන් දේවල් වලක්ව ගන්තම ඒකුළු ගාඩ්ඩිල් දාලා එක විදි ලිමිටේෂන් දාලා හදල තින්න හැබේ ඔතනම සිද්ධියත්ති නොට දැන්ගර ඒ කට්ටිය ගවමන්ටකින් මොහරි ස්පික් කල්ලා තියෙනවානද මේ මොඩ මේක සෑන් හොඳ හින්දා ස් ගවමන්ටකින් පොඩි රෙක්ෂන් වගේ කැල්ල තින මේක පබ්ලික දෙන්න ඇතිව මේකල කලින් ප්ලෑන් කරලා තිබිල තියෙන්නේ ෆේවල් පයි දෙනවා සාමාන්‍ය අයට යුස් කරන්න ඇබැයි මීටිස් එකක් දෙනවා ඒක දෙන්න ඉන්ට්‍රපයිස් ලෙවල් එක කස්ටමස්සට ඒකුලන්ට ඕනද යුස් කරන්න කියලා ඒත් දැන් ඇවිල තින් ප්‍රශ්නය කලා මේක මංතම් දැනට දෙන්නේ නෑ ඒුණට හිතන විදිර ඉස්සර දෙන්න පුළුවන්නේ දැන්ගර මේ ගාඩස් දාලා තියන්න මොකේද ෆේබල් ෆය තම ගාඩස් තියෙනෙන හැබැයි උතන සිද්ධිය තිරනද දැන් චයිනවලත් මේක කපිෂට එකක් තිරන ලොකු එතවට දැන් චයිනවලි මීට වඩ හොඳ එකක්කාවති ඒ කට්ටිය ඒක දෙන්න පුළුවන් හොඳන මේ ලගින් යන එකක්කවත් මේක ගොඩක් ලාට ලිමිටේෂන් ඇති කරලා ගොඩක්ලා දෙමක දැන්ටමත් චයිනොලින් තියෙනවා කිමි කිමි 2.7 නාව මං දවස් කීපකට කලින් 2.6 එක සෑන් හොඳයි 7 මගේද අපිට පුළුවන්ගේ බලන්න පොඩ්ඩක් මේ 2.6 එකේ මට මතක විදියට බලමු මේ 2.6 එකත් සෑන් හොඳ මක්ටමකට තින 2.6 එක මංතන් සමහර වෙලාවට අවුප්‍රෝම් කරනවා කෝඩ් මොඩල් පොඩි පොඩියව කරනවා හැබැයි 2.7 නවට පස්සේ අපි කෝඩිං වලටගේ පාවිච්චි කරනවා නම් සෑන් හොඳ මට්ටමක තියෙනවා GPT 5.4 වගේ අවුට්ෆෝම් කරන ඒ 5.5 ලෙවල් එක කරම නැත සාමාන්‍යයෙන් පොඩ කාට කරන්න හැබැයි MCP වලදී වෙනස් වෙනවා MCP පාවිච්චි කරද්දී කිමි මොඩල් ගොඩක් හොඳට පර්ෆෝම් කරනවා කියලා බෙන්ච්මාර්ක් වල තියෙන්නේ අපි ඩේටා එක පොඩ්ඩක් පෙන්වන්න පුළුවන් ඒක දාන්න මන්ද මේ මේක වාසී තියන්නේ කිමි මොඩල් අපිට කැමති විදිහට පාවිච්චි කර හැකි ඕන්දයක් කර හැකි අර වගේ නෙමෙයි අපිට ඔන්න හොස්ටන් අපිට වැඩේ කරන් ගියයි ඔවුනේ ඒ කරට කර තියෙන අනිත් ඒවත් එක කම්පයා කරද්දී අර බෙන්ච්මාර්ක් වලට පේඩ්වත් එක බාදි සෑහෙන හොඳ මට්ටමක තියෙනවා ඉතින් ඇත්තටම හැබැයි ඕ ඒක හරි හැබැයි ගේෂාන් අර මෙහෙම සීන් එකක් තියෙනවනේ දැන් අර ටිකක් අර කට්ටිය බයයි නේද ඔය චයිනා වලින් රිලීස් කරන මොඩල් එහෙම යූස් කරන්න මේ දැන් ඔය ඩීප් සීක් වගේ මොඩල් ආවට පස්සේ කොහොම චේස් ආපු දාතෝ ඇයන කට්ටිය ගෑගුවා චයිනා මොඩල් එකක් බයයි කියලා හැබැයි දැන් මේ ළඟදී මයික්‍රොසොෆ්ට් ලා දාලා තියෙනවා මයික්‍රොසොෆ්ට් අලුත් ෆීචර් එකක් තියෙනවා කෝපයිලට් එකේම කෝපයිලට් වර්ක් දෙකනවා අපි බලමු පොඩ්ඩක් කෝපයිලට් කෝපයිලට් කෝවර්ක් කෝපයිලට් කෝවර්ක් කෝපයිලට් කෝවර්ක් එකේ දැන් මේකුල් දැන්ට පාවිච්චි කරලා තියෙන්නේ උපන්නෑ මොඩල් ඒකට ප්‍රෝඩ් මොඩල් තියෙනවා ඉස්සරහට මේ වීඩියෝ එක දාන දවසේ තමයි ඇවිල්ලා තින්නත් පුළුවන් ඕනේ මේ හැබැයි දැන් ඒවල මේකුලන් තියෙන ප්‍රශ්නේ තමයි මේ කෝපයිලට් කෝවර්ක් ගැන මුලින් කියන්න කෝපයිලට් කෝවර්ක් කියන්නේ කෝපයිලට් ඔයගොල්ලෝ පාවිච්චි කරලා ඇති මයික්‍රොසොෆ්ට් එකේ තියෙන එක ඒකෙම ටිකක් වැඩි දිනු කරපු වර්ෂන් එකක් ඒකේ සෑහෙන ෆීචර්ස් තියෙනවා ඒක අපිට පුළුවන් ඕනනම් කෝවර්ක් එකේ බෑග්ග්‍රවුන්ඩ් එකේ රන් වෙන්න විවිධ ටාස්ක් දෙන්න පුළුවන් මොනවා හරි ඊමේල් කියන ඕන දෙයක් මයික්‍රොසොෆ්ට් ලගේ ඇතුළේ තියෙන දේවල් වැඩ කරන්න පුළුවන් වෙන හදපු එකක් තමයි කෝවර්ක් කියලා කියන්නේ කෝපයිලට් එකට වඩා ටිකක් ෆීචර්ස් වැඩි එකක් ඒජන්ටික් විදියට යනවා ඒතකොට මේගොල්ලන් තිබ්බ ප්‍රශ්නේ තමයි මේගොල්ලෝ දැනට පාවිච්චි කරද්දී පාවිච්චි කරන OpenAI හරි ඉස්සරහට ක්ලෝඩ්නේ ඒවල API cost එක වැඩි මේගොල්ලන්ට. ඉතින් මේගොල්ලෝ සොලියුෂන් එකේ අරන් තියෙන දැන් DeepSeek. ඒතකොට ඉස්සරහට මේ ඔප්ෂන් එකක් විතර DeepSeek එකයි ඒකින් ගොඩක් වැඩ කරගන්න පුළුවන් වෙන විදියට. එතකොට දැන් Microsoft ලා කලින් යූස් කරලා තියෙන OpenAI වගේ මොඩල්. OpenAI තමයි ගොඩක්. දැන් ඒතකොට ඒ කට්ටිය චයිනා මොඩල් වලට යන්න පුළුවන් කියන අපිට ඒතකොට ටිකක් ඒක බය Microsoft කියන්නේ USA වල තියෙන චයිනා ලොකු ටෙක්ස් නැති ලොකුම කම්පැනි එක. ඒගොල්ලොත් බය නැතුව යනවා නා. ඒකන අර සමාජර හදලා තියෙන තරම් බයවෙන්න දෙයක් නෑ නේද චයිනා හදලා තියෙන තරම් බය වෙන්න දෙයක් නෑ. කියන්නේ හැමෝට අපේ කොහොමද දැන් data එළිය තියෙනවා. දැන් එළිය තමයි තියෙන්නේ. එළිය ඔක්කොම තියෙනවා. චයිනා කියලා අතර ඉන්නව දැන් ඒවල අපිට තෑන කොස්ට් එක අඩු නම් පාවිච්චි කරන්න පුළුවන් ඉන්නේ. කිමි මොඩල් එහෙම දෙකල බලන්න මේ කියන්නේ ලේටස්ට් තියෙන කෝඩ් මොඩල් වලට වඩා තෑන කොස්ට් අඩු මොඩල් කොස්ට් එක අඩුයි. කොස්ට් එක තෑන අඩුයි. අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන් වැඩ වලට තෑන. ගොඩක් වැදගත් මේ මොඩල් පාවිච්චි කරනවා නම් මේ කෝවර්ක් එක මයික්‍රොසොෆ්ට් එක පැත්තෙන් තියෙනවා. ඒ වගේම ඕපන් සෝස් එකක් දාලා තිබ්බා PewDiePie ද කොහෙද Odyssey PewDiePie තමයි. Odyssey දාලා තිබ්බා මේ
ඔඩිසිස් කියලා දාලා තිපා එක මේ අපිට සෑන පෙඩක් කරන පුල ට මතකයි ඒකට දැන් අපි දැන් සාමාන්‍ය චජිට වගේ යස් කරන එතට ඒක යස් කරන ඕපනයයි මොඩ ලෝපන ජපට මොඩල් තම යස් කරන්න ඉටස් ජෙමිනයි වගේ වල යස් කරන්නේ Google රිලිස් කර මොඩල් හැබැයි මේ ඔඩිසිසේද අපිට ඕඩ මොඩල එකක් යස් කරන්න පුලා එක ඕපනයයි මොඩල් එක ඒකට අපිට AP ගන්න පුළුවන් එතුර ඒවා යස් කරන්න පුළුවන් ජෙමිනයි මොඩල් යස් කරන්න පුළුවන් ඉටස අප ඕපන් සෝස් මොඩල් තින ඒක සෑහන වැදක අප ඕපන් සෝස් ඒගන ඕපන් සෝස් මොල්ල අපි හොස් කරලා තියන අපිට ඒකුණත් මේ ඇතුළ යස් කරන්න පුළුව එතොට ඒක ඒ පලටෆෝර්ම් එක් ගැන පොඩි අයිඩිකක්ද මුදවි මේ ඔඩිසිස් ගැන මොනවදයකින් කරන්න පුළුවන් වගේ දේවල් ඔඩිසිය ඕපන් සෝස් ප්‍රඩක්් ප්‍රජෙක්්ටයක් ඔයකලන්ට ඔන්නන් අපි ලින්කෙ දාන්නන් ගිට්ට බෙන්ගිල්ල අරග රන් කරගන්නඩ මේ අපිට ඔන්න ඒකර ඩීටල් වීඩියක්කුට කරන්න ගේ නොඩිසිස් කියන සෑහන හොඳ එකක් ම පොඩ්ඩ ටෙස් කර ඒකින් සෑහන් වැඩක් කරගන්න පුළුව මේ අගොඩ කරගේ ෆීචස් ටික පොඩිය පොඩ හයිලවෙල්ලගේ කතා හයිල් පිස් කියන අපි සාමාන චජීපිට අරම වගේ අපිට චැක් කරන්න ඒ වගේ දේවල් කරන්න පුළන් ඩීටීසර්ට් කරගන්නඩ ඔන්න ඒවා ඔඩි සිරිල් කරගන්න පුළුවන් ඊට අමත ඔයකලන්ට ඔන්නන් කම්පරසින්නක් පයගන්ඩ එකම ටාස්ය දීලා මොඩල් කීපයකින් වගේ ඒක සෑහන වැදගත්තේ ඒක මේක කරන්න පුළුවන් අපිට ඕන මොඩල් දෙන්න පුළුවන් දීලා දෙකතර ඔන්න ඔයකලන්ට කරලා බැලුව කම්පැරිසන් ඊට අමතරව ඒජනත්ලා හදවිය හැකි මේක ටූල්ස් හැදුව හැකි MCP අදාගන්න පුළුවන් ඔයකලන්ගේ පයිස් දෙන්න පුළුවන් සෙල් එකට ඇක්සස් දෙන්න පුළුවන් මිමරි තියෙනවා එතෝට සාමාන්‍යෙන් අපි චැජ්ජීපිට එක කරන ඔක්කුම් දෙව කර ඊට අමතරව ඊමේල් එක කනෙක් කරගන්න පුළුවන් කැලන්ඩර එක තව ඒ වගේ දැතන MCP තියෙනගේ ඕනයක් අපිට කනෙක් කරන්න පුළුවන් ඔයගැන අපි මොහරි MCP එක අපි ෆ්‍රෝම් ස්ක්‍රච් හැදුවත් ඒකත් අපිට කනෙක් කරගන්න පුළුවන් එකට උලක්ම නැතු අපිට හදාම තැන්ට ගොඩක් තියනවල MCP සපොට් කරන විදිහට අපට හදාගන්න පුළුවන් ලේසියෙන්ම කැලන්ඩ් එක අරාමය එකන ඔය කොළන්ගේ මේස්ත ඕන එකක් දීලා ඉක්මන්ට අර චැජ්ජීපිටීම තමයි හැබැයි ඊටොඩ ටිකක් වැඩීම් තියෙනවා අපිට අනි අපේ කටෝල්ල කටෝල අන්න අවපන්ස පුතට අයකලට ඔන්න වෙනස් තුරන කොදාගත්ත ඇද පුළුවන්න ටික ඒක සෑහන හොත ප්‍රජෙක්්ටයක් හොඳයි මේ කිසිරතාව දිගුණුව ටික ටික මේක මේ දාලා තව මංහිතන ලොකු දවසක් නෑ සති කීපයක් තියෙන්නේ හැබැයි මේ වෙනකොට ස්ටාස් තියෙනවා 74ගේ ෆෝකුත්තින 9.6 වගේ සෑන්ඩ වේකින් යනවා ගැන වාලාටනත් මේකට කොලබරේට්ලා මේකත් එක් වැඩ කරලා මේක ඉම්පරමට් කරන්න සපෝට් කරන්න පුලන් වගේ වැඩ කරන්න එතට ඒ ගැන අපිට ඕන ඩීටල් වීඩියක් වුණත් කරන්න පුළ මොඩිසිස් ගැන ප්‍රක්ටිකල් පැතර හැන්සොන් එක්ස්පිරියන්ස එකක් ගන්න වගේ ඊට අමතර එතකොට ඒ වගේ දේවල්ටිකක්තම ඇත්තරම තියෙන්නේ මේන්ලි එතවට ඊට අමතරව ගේසන් දැන්ඔය දැන් අපි කතා කරන්න චජපට ජමිනයි වගේ ගත්හම ගොඩක්ම අපි ටෙක්ස්ටින් පුට් එකක් දෙනවා ටෙක්ස් අව් පුට් එකක් දෙනවා ඔයකන අපි කතා කරන්නේ ඒවගේ මනි වයිස් පැත්ත මේ වෙද්දි මොන වගේ තත්වයද තියෙන දැන් වයිස් බොට්ලත් දැන් කට්ටිය කතා බහ කරන කට්ටි උපන් ඒලාගේ හොඳ මුල්ගේ පැත් තියෙනවා ජිමිනලගේ තියෙනවා මත් ජිමිලන ලොකු ක්ස්පිරන්සක්න ඔපන්නේ තියෙනවා ඔපන ඒයුල එකළඟ තිබා රියල් ටයිම් රියල් ටයිම් අපිට කතා බහ කරන්න පුළුවන්නේ ඔයගේ කොහොද සිංහලහිම සපෝට් සිංහල ජෙමිනයිවල හැබේ සපෝට් කරන සමට හොඳට සපෝට් කරනවා සිංහල ටැමිල් ඒවක් පොඩ්ඩක් හොඳට නැතුරල් ගතිගත්ත අරක පොඩ වැඩි ඕපන් ඒක අපි අතන ඔපනේ යන්න හේතුවනේ අපි ටෙස්කර ටෙස්කර ඔක්මටික ඔපන් දැන්තින විස්ටුවයි සොක්කම ම ටෙස් කල බැලුව හම ඔපන ඇතිමර ගොඩක්ම නැතුරල් ඊටමතු ලේටන්සි ගොඩක් අඩු රීචනින් හොඳට තියෙන ටූල් එක කනෙක් කරන්න පුලන් විදිහට තියෙන ගොඩම ඕපනේ දැන්ට හැයි ගෙමන ඉස්රට ඒ මහිතන්න හොඳේ වදිකතුනා කියන්න ඕපනේලා අපි මුලින් යස් කර මට මාස කීපයකට කලින් රියල් ටයිම් පයක 1 කියලා තිබ 1.5 කියලා තිබ දෙකම හොඳයි ප්‍රශ්නන එක අපිට සොකට් නෙමේ අර ආර්ටC දාලා රියල් ටයිම් වැඩකන් පුළුවන් ටූල් කනෙක් කර හැකි ඕන තරම් දාලා එකන බොයිස්ට වයිසිදන වැඩගන ටෙස්ට එකට කන්නොත් ලානෙමේ තු ලේටන්සියක් එන්නේ නෑ කිසිම අපි වයිස් දෙනවා එකින් වැඩේ වෙලා වයිස් මෙලියට නාර ටෙස්ට රියල් ටයිම් වැඩටයිම් වැඩෙන එතකොට අරම දැවකුල සමාට ගොඩක් දකිින් ඇති ඔය සමාර්තැන්වල කට්ටිසය කල තිනාර
ඒජෙන්ට්ල හදල තියනවා කියලා මේ කෝල් සෙන්ටල ඉන්න රිපලස් කාන්ඩ ඇතරම ඇතුලි තියන ඇතුලින් ඇතුල කිලවන්නකොට ඔපන්නේ නැත්තන් ජෙමිනයි ඒගත්මකද ඕපන් සෝස් මුරල් තාම මේ ලෙවල් එකට නෑ වොයිස් මට්ටවල වස්මන ඇබයි බ්ලොකු පොස්ටක් න මේවර එකයි ප්‍රශ්න තියන්නේ එතුට රෝපනේලගේ අලුතින් දාලා තිබමට මත විදිර තුනක් එකක් තියෙනවා රියල් ටයිම් 2 එක දාලා තිබ ඒක අර්ටුලා සෑන් නැචුරල් හොඳයි ඒක වෙලාකදී රිලිස් කර මේ ළඟදී මට මතක ගොඩක්ම ළඟදිතුමා ෆිස් කළ තිබේ ඊට අමතරව ඒකුළන්ගේ අර මේ ලයිව් ට්‍රන්ස්ලේට් කරන්න පුළුවන් විදිිය මොඩල්ල ගූත් තිබා වොයිස්ට වයිස් ලැන්නේජ ලැන්නේජ්ජකට එක කලින්ටට සෑන් දියුණු විදික් තිබ්බා ඊට අමතරව ඔපනෙල අවුලකට කලින් තියල් තිබේ ස්පීට ටෙස් මොඩල එකතා විස්ත මොඩල එක එච්චරම හොඳ නෑ අර ඒකුල මහිතන්න ටේනින් කල ඩේටට පොඩි දන්න මොකද සමාද එක කන්ට්‍රඩකදී ඔසිය කතා කරන දිවෙනස් වෙනස් අර වෙනස් වනා මාරක ගන්න වෙන දෙන අවුපුට්ට ගෙනවු ඒගන්න අපි ඕක අවුලාව දැන් සමර වයිස්ට ඉසේ හදද්දී සමහලට අපි හදන අපි ඉන්ටබේස් එකක් නෑ අරගන්න කෝල් ඒජන් කෙන්ට කෝල් කරනවාගේ හතන එතුර අවුලක් නෑ උතර වැඩේ වෙනවා සමාර අපිතන දැන් අර දැන්ටමත් වෙන චැත්තිනනේ චැට්ටගේ දැන් අපි දැන්ටමෙන් කොහොද අපි ප්‍රශ්නයක් දානවා මොකහරි වැඩේ වෙලා උත්තරෙන ඒමති ඒකට පොයිස් ඉන්ට්‍රගට් කරද අපිට තින අවුලතමයි අපි ඒකලට පෙන්න්නවා කලින් තිබ පෙන්න්නට පෑගෙන අපි කටින් කතා කරත් මැහිජික පෙන්න්න ඕන අරකොල්ල පොයිස්කින් එල්ලට දුන්නත් මැහිජ එතන පෙන්න්න හැබැයි මේ කලින් රියල්ටයිම් මුලද ප්‍රශ්න තිබේ රියල්ටයිම් ඒබියක වැඩ කරන්නේ බොයිස්ට වයිස් ටෙක්ට එකක් නෑ ඇත ටෙක්ට අපට අවුපුට් ගන්න පුනක අවුලක් නෑ අවුපුට් එනවා ඒක ස්ත්‍රීම් වෙලා අවුපුට් හොඳරෙනවා මේ අවුල් තියෙන ඉන්පුට්ක පෙන්න්න ගන්න ඒකන සොලූෂන එකතම විස්ක මොඩල් එකට කෝල්ලයක් දීලා ගන්න පුුණ ගන ඒකොළුම් කරනවා එක හැබැයි පිට කොස්ටක වැඩට පොස්ට වැඩි හැබයි භාවිචන විස්මුල්ල එත කලින් තිබ අවුල තමයි මේකලගේ මුල්ල එචර පවපුරන අර කේස් තියන එතකට පොයිස්ට පොස් මොඩල් හොඳට ප්‍රෆෝම් කරන හොඳට වැඩ හැබයි අර පෙන්න්න ඉන්පුට් කියන වැරද උත්තරේ හරි ඉන්පුට්ට ගැරදි පෙන්න්නන දැන් ඇවිලත අලු තිස් මුල්ල එක අවුල නැහැල්ලු හරිලු කෙල්තම තිබේ තම ටෙස්කන්න නම්බුන්න ඇතනවා ඒක තැලතන ඇත්ම උපනය හැමතිම ගැන ඔයිස්ට යිස්කත්තම හැමතිම හොත තියෙනවා ඕපනේ පැත් ඕපනේ පැත් කිමන අරගම ලැන්නේ කීප ඒ තම එතන ප්ලස් පොයින්ට එක ප්ලස්ට එක හරි තොට ඒවගේ ටිකත්තම එතරමට අද කතා කරන්න තිරෙන අපි ගොඩක් දෙවල් කතා කර අපි ෆේබල් ෆයි මිතිය සේවගේ මොඩල් ගැන කතා කර ඉටස ඔඩිසිය සර පලට්ෆෝර්ම් එක ගැන කතා කර ඕපන් සෝස් පලට්ෆෝර්ම් එක සහන වටිනවා අපිට ඔන්න එක් ගැන වෙන වීඩිය එකක් කරන්න පුළුවන් ඒ වගේම චයිනවල මොඩල් ගැන කතා කර කිවි මොඩල් ගැනහෙම ඇති මහිතනවා ඒ ගැන හොඳ ඉඩ එකක් අපේ ඕඩියන්ස එකට එන්න ඇති කියලා ඒ වගේ අපි ඉක්සරහටත් මේ වගේ වීඩියෝ තිකටම කරන්න බලාපොරොත්තු වෙනවා එතකොට විශේෂම ඒයි පැත්තට නැඹුරු වෙලා ටෙක්නෝලජි ගැන කතා කරන්න තමයි අපේ අරමුණ තියෙන් ඇත්තරවා එතොට තව කීප දෙනෙක් සම්බන්ධ කරගෙන අපි මේක ගොඩක් ඉසරට අරයියා ඇත්තනයි බලාපොරොත්තුනා අපි දෙන්නම ඒයින දෙහිම නැතුව අපි අඳුන්න ඉන්නවා කාපම් පැනිවල වැඩ කරන එකොල්ලුත් එක්කලා එකතු වෙලා ඒ ඉන්ඩස්ටී වෙන දේවල් ඊට වාසේසි සාමන සොට්ටය ඉන්ඩස්ටී වෙන දේවල් ඒවගෙන අපි කතා කන බලාපොත්තුන අදාල ඉන්ඩස්ටියලින් එක්ස්පට් ලයි කලා එන අපි අද ඇතිනකේෂන අපි ලා ඉළඟ දවස අප හම්බෙමු එතකොට අපි කතා කරම එතනින් එහාට මොනවගේ දේවල් දලතෙන් ඇවිල්ල තියෙන මොනවගේ දේවල්ද මේ ෆිල්ල ඇතුළේ වෙන්ඩ යන්න කියලා එනම් තවත් දවසක ඉක්මට හම්බෙ බයි